ආදර්ශයේ දැන් මේ වෙනකොට කුඹුර දහිලා අවසන්. හින්දා අද ගෝයන් කය දුමහොතින් ආරම්භ කරන්නේ සුදා. ටික තියාගෙන හිටියනම් හරිනේ නේ අර මේ ධර්මික ළඟ ඒකදී තව හිරම නෑ ගත්තා ධර්මික ආ ටික තියාගෙන අපි ආදර්ශනේ කළා තියෙන්නේ කරතුන් කාලා. එහෙමද? ඔව් ඒකෙම වීතියක් ගෙනල්ලා ඉතින්. කකුල් දෙක උනා මාරෙන්න හොරට කරන්නේ Traditional paddy plant in Sri Lanka. Paddy planting and paddy harvesting. මෙහෙමයි දැන් මේ කරන්නේ දැන් හරකුන්ගේ මඩවනකොට සාමාන්‍යයෙන් මේ මඩුවන් ලුකු ටික අයින් කරනවා. ඊට පස්සේ අර හරකයි කුර වලට කඩන පොඩි ලුකු ටික ඒවා තියෙනවානේ. ඒකට කියන්නේ කාටුව කියලා. දැන් කාටුව අයින් කරන ක්‍රම කීපයක් තියෙනවා. මේ පළවෙනි පියවර තමයි මේ මාංගානේ. කියන්නේ මේ සඳහා අපි කලින් කපා ගන්න මේ බොරයිපල් තමයි ගොඩක් පාවිච්චි කළේ ඉස්සර. බොරයිපල් කියලා කියනවා තමයි ගොඩක් පාවිච්චි කළේ. ඊට පස්සේ ඔකෙන් සාමාන්‍යයෙන් කුඩා කුඩා ටික අයින් කරනවා. ඊට පස්සේ තමයි බැත ටික අපි වේලගන්නේ. අවුවේ සාමාන්‍ය වේලලා ඉවර වෙලා ඊට පස්සේ බොල් ඉවත් කරන්න. සාමාන්‍ය වී පාහිනවා කියලා කියනවා එකට. පෑහීම කරනවා. ඒ පෑහීම කරන්නේ සාමාන්‍යයෙන් මැද සුළං මේ කාලේට තියෙනවා. සුළං සමන දිශාවට කුල්ලක් අරගෙන කියනකට ගරා එලනවා කියලා. දැන් මාංගාපු කාටු ටික කොහොම ගොඩකට අරගෙන සාමාන්‍ය සුළඟට ඕක ඒ ආකාරයෙන් අල්ලනවා. ඒකට අර ඉතිරි වෙච්ච යම් කිසි මේ බීජ ප්‍රමාණයක් තියෙනවා ඒ ටික එකතු වෙනවා. ඒ ටික ඉවත් වෙනවා. කරන්නේ සාම්ප්‍රදායිකව අපි මේ දැටවල ඉංගල තියෙන බොල් දී ඉවත් කරන එක සාමාන්‍යයෙන් අපත් භාෂාවදී කියන්නේ කරදිච්ච අයින් කරනවා කියන්නේ. දැන් අපි ඒ සඳහා භාවිතා කරනවා යතුරු කුල්ල. දැන් යතුරු කුල්ලෙන් මේ උලන් හැමන දිශාව බලලා බැත දරායලීමක් කරනවා.
ඊට පස්සේ ඉස්සරහ රටාවකට තින්නේ තවන් ගන්න. ඉස්නහට යන්න. ඒ මොකද්ද ගන්න? මෙත පාහිනවා. පොවන් එලනවා. මොකට කියන්නේ පොවන් එලනවා. මම වයියේ නන්දසේන මේ ගත්ගම ගොජන සේවා මධ්‍යස්ථානයේ අනිත්ව එතනස නිලධාරීන් වශයෙන් කටයුතු කරන්නේ. මේ අපි පෙන්වන්නේ දැන් මේ බැත පැහැලා අවසන් කළාට පස්සේ සාමාන්‍යයෙන් මැනීමක් කරනවා. ඒ සඳහා විවිධ උපකරණ භාවිතා කරනවා. දැන් මෙතන තියෙනවා පවලිය. ඒ කියන්නේ සේරුවෙන් හතරෙන් එකක්. ඊළඟට හුණ්ඩුව, සේරු භාගයක්. ඊට පස්සේ සේරුව. ඒත් එක්ක මේ තියෙන ලොකු උපකරණ ටික තමයි මේක අපි කුරුණිය කියලා හඳුන්වනවා. මේක සාමාන්‍යයෙන් සේරු හතරක් තමයි සේරු හතරක්කින් සමන්විතයි මේක. ඒත් එක්ක මේ තියෙන්නේ කාර්තුව. කාර්තුවේ සේරු හතක් අල්ලනවා. හැබැයි මේක ප්‍රාදේශීය වශයෙන් වෙනස් වෙන අවස්ථා තියෙනවා. සමහර තැන්වල 10ක් වගේ ගන්න වෙලාවල් තියෙනවා. මේක අපි වී පෙට්ටිය කියලා හඳුන්වනවා. විශේෂයෙන් මේකත් වී මැනීම සඳහා භාවිත කරනවා. මේ සාමාන්‍ය සේරු 28ක්. ඒ කියන්නේ කුසලක් වගේ අල්ලනවා. මේකෙන් තමයි සාමාන්‍යයෙන් මැනීම් කරන්නේ. ගත් වෙලාවට මේ කාර්තුවෙන් තමයි අපි මේ මැනීම් කටයුතු කරන්නේ. හරි. අපි දැන් එවනම් මේ පරීක්ෂණයක් විදිහට කාර්තුවෙන් මැනලා බලමු. කලින් පෙන්නුවේ සේරු 7ක් වශයෙන් ගත්ත එක. දැන් මේ තියෙන්නේ දැන් මේකේ සේරු 8ක් අල්ලනවා. මේ පුල්ල භාවිතා කරන්නේ මේ වැඩි ගී ටික දාන්න. ඊට පස්සේ දැන් මේ ඉතිරි ටික මොනවා හරි කවර එකට අපි වාඩි මේකට දානවා. හරිනේ. මේක අපි සාමාන්‍යයෙන් හඳුනන්නේ වී පෙට්ටිය කියලා. ඒකට මේක වී සේරු 28ක් අල්ලනවා. කුසලක ප්‍රමාණය. මේක සාමාන්‍යයෙන් වී හීම සඳහා බහුල පාවිච්චි කරත් සාමාන්‍ය වී මැනීමේ කටයුතු සඳහාත් මේක භාවිතා කරනවා. මොකද විශාල ප්‍රමාණයක් මනින්න පුළුවන්.